හදාගන්න ඉංග්‍රීසි දුරුණු ටිකක් තලා ගමු. යාළුවෝ මේ ඉංග්‍රීසි දුරුණු පේස්ට් එකෙන් තමයි මේකට රස එන්නේ. අට ලුණු ටිකත් මේ විදිහට පොඩියට කපා ගන්න ඕනේ. ලුණු ටික පොඩියට මේ විදිහට චොප් කර ගන්න ඕනේ. පට් ගාලා මේකට ඕනේ කරි එක හදා ගන්නයි යන්නේ. කරි එක හදා ගන්න මුලින්ම රත් වෙච්ච තෙලට රට ලුණු දාගමු. යාළුවනේ ලුණු ටික හොඳට රන්වන් පාට වුණාම තමයි අපි ඉංග්‍රීසි දුරුණු ඇඩ් කර ගන්න ඕනේ. මේ ගානට බැදුනාම රම්ප කරපිංච ඇඩ් කරගමු. කපුටු කොච්චයි අමු මිරිසුයි. කෑලි මිරිස්. පේස්ට් එකේ රස වැඩි වෙන්න කරි පවුඩර්. කෑලි හැපෙන්න කොටාගත්ත ගම්බිරිස් කුඩු. රස අඩුව ලුණු දාගමු. පේස්ට් එක හදාගන්න අල ටිකත් මේ විදිහට චොප් කරගන්න ඕනේ. අපි හදාගත්ත පේස්ට් එක චොප් කරගත්ත අල වලට ඇඩ් කරගමු. කොහමද ගෝවා රෝල්ස් එකක් මැද්දේ බිත්තරයක් කැපෙනකොට රස. ගයිස් මරු ටික ඔක්කොම ලෑස්ති කරගෙන තියෙන්නේ ගෝවා රෝල්ස් එක උතා ගන්නයි යන්නේ. අපි මේ ගෝවා කොලේ ෂීට් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. කොහොමද මේක මැද්දෙන් සමන් කෑල්ලක් එහෙම හැපෙනකොට තියෙන රස. අපි දැන් මේක බිත්තර සාරුවේ දවටගෙන පාන් කුඩු වලින් හොඳට කෝට් කරගන්න ඕනේ. අපි දැන් මේ රෝල්ස් ටික ගැඹුරු තලයේ නෙමෙයි නොගැඹුරු තලයේ බඳ ගන්න ඕනේ. ගෝවා රෝල්ස් එක බාගමු. ගෝවා රෝල්ස් එක හදාගෙන ඉවරයි. අපි මේක try කරලා බලමු කොහොමද මේකේ රස කියලා. guys මේක පට්ටම රස කෑමක්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක try කරලා බලන්න. අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ජය වේවා.